ඔයා AI පාවිච්චි කරලා සෝෂල් මීඩියා පෝස්ට් එකක් හදාගන්න යනකොට ඔයාට සිංහල අකුරෙන් මේක හදාගන්න ගියාම සමහර වෙලාවට මෙන්න මේ AI ජෙනරේට් කරන්න පුළුවන් ඇප් එහෙම නැත්නම් වෙබ්සයිට් වලින් ඔයාට හරියට සිංහල ෆොන්ට් එකෙන් මේ ටික ලැබෙන්නේ නැති වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙනවා හරියට Gemini use කරලා සිංහල ෆොන්ට් එකත් හරියට මේන විදියට සිංහල අකුරු වරදින්න නැතුව හරියටම correctly එන විදියට කොහොමද පෝස්ට් එකක් හදාගන්නේ කියන එක. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එකත් ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා. අනිවාර්යයෙන්ම YouTube channel එක subscribe කරලා තියාගන්න මේ වගේ වටිනා වීඩියෝස් දිනපතා නරඹන්න. ඉතින් අපි යමු Gemini app එකට. ඉතින් Gemini app එකට යනකොට මම මේ වෙලාවේ Google Chrome browser එකෙන් තමයි Gemini වලට යන්නේ. ඊට පස්සේ මේ විදිහට Gemini වලට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙන මේ වගේ ඉන්ටර්ෆේස් එකක්. ඊට පස්සේ මෙන්න මෙතන මම ක්ලික් කළා ඔයාලට පේනවා මෙතන මේ ඉදි කැලක් වගේ එකක්. මේ ඉදි කැලක් වගේ එකක් ගියාට පස්සේ ඔයාලට තියෙනවා fast තියෙනවා, thinking තියෙනවා, pro තියෙනවා, upgrade to Google AI Plus කියලා තියෙනවා. ඉතින් මෙතනින් ඔයාලා select කරගන්න ඕන තුන්වෙනිට තියෙන මෙන්න මේ advanced math and code with 3.1 pro version කියන එක. ඊට පස්සේ මේක සිලෙක්ට් කරාට පස්සේ ඔයාට පුළුවන් ඔයාගම කියලා මේ විදියට විස්තරයක් ක්‍රියේට් කරගන්න. ඉතින් මම ක්‍රියේට් කරගත්ත මෙන්න මේ විදියට මට ඕන මගේ ප්‍රොඩක්ට් එක වන ටේබල් මෙට් අයිටම් එක Facebook කරා විකුණ ගන්න. ඒකට 3-4 රේටියෝ එකෙන් තියෙන පෝස්ට් එකක් තමයි මට ඕන කියලා කියනවා. ඒ වගේම පෝස්ට් එක උඩින්ම ගැළපෙන මාතෘකාවක් දාන්න කියලා මම Gemini වලට කියනවා. හොඳට ගැළපෙන ටැග්ලයින් එකකුත් දාලා දෙන්න කියලා මම යාට කියනවා. ඉතින් මෙන්න මේ ටේබල් මේට් එකේ ස්පෙસિෆිකේෂන්ස් විදියට මෙන්න මේ ලැප්ටොප් ටේබල් ලෙස භාවිතා කළ හැක, උස සකස් කරන්න පුළුවන්, නැවත මැදිය හැකි, මෙන්න මේ වගේ දේවල් ගැනත් විස්තරයක් දාලා මම කියනවා මෙන්න මේ විදිහට ඕන කියලා. ඉතින් මේ ටික දාන්න කියලාත් කියලා මිල රුපියල් 3490ක් පමණයි කියලාත් දාලා දිවයින පුරා කෑෂ් ඔන් ඩෙලිවරි පහසුකම ඇත කියලා බිස්නස් පෝස්ට් එකක් තමයි මම මේ විදිහට හදන්න යන්නේ. ඉතින් අපි ගිහින් බලමු මෙන්න මේක බිස්නස් පෝස්ට් එකක් විදිහට හදාගන්නේ කොහොමද කියලා. WhatsApp එකේ WhatsApp නම්බර් එකත් මම මෙතන දාලා තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට විස්තරයක් හදාගෙන ඉවර වෙලා ඔයාලගේ බිස්නස් එකට, ඔයාලගේ සෝෂල් මීඩියා පෝස්ට් එකට, ඔයාලගේ කෝස් එකක් තියෙනවා නම් ඒකට AI image එක මේ විදිහට Gemini එකෙන් create කරගන්න. ඉතින් මෙන්න මෙතනට මම ගිහිලි වෙලා මෙතන මෙන්න මේ විදිහට select කරලා create image කියන එකට යනවා. මේ create image කියන එකට ගිහිලා describe your image කියන තැනට අර ටික මම copy කරන් ඇවිල්ලා paste කරනවා මෙන්න මෙතනින්. මේ ටික දාන්න කියන එක මම අයින් කරලා ඉවරලා ඊටු ටික මේ තියලා ඉවරලා මෙන්න මෙහෙම මම මෙතනට දෙනවා. දීලා ඉවර වෙලා මම මෙතන මේක send කරනවා Gemini එකට. අපි බලමු මොන වගේ post එකක්ද මෙන්න මේ විදියට Gemini එකෙන් අපිට ලැබෙන්නේ කියලා. හරියටම අර කිව්ව විදියට සිංහල font එක වෙනස් වෙන්නේ නැතුව, සිංහලෙන් අකුරු කිසිම එකක් වැරදි වෙන්නේ නැතුව නිවැරදිව හදලා දෙනවද කියලාත් අපි බලමු. ඉතින් මෙන්න මේ විදියට ඇවිත් තියෙනවා ඕනම තැනක ඕනම වැඩකට ටේබල් මේට්. සෑම නිවසකටම නැතුවම බැරි බහුකාර්ය මේසයක්. ලැප්ටොප් ටේබල් ලෙස භාවිතා කළ හැකි, උස සකස් කළ හැකි, නැවත මැදිය හැකි කෑම වැඩ ලැප්ටොප් සඳහා සුදුසුයි. ඉතින් බලන්න දිවෙන පුරා කෑෂ් ඔන් ඩෙලිවරි දෙන ඕඩර් now කියලා WhatsApp. මේක සුපිරිම පෝස්ට් එකක් කියලා ඔයාලට පේනව නේද? මේක කිසිම අඩුපාඩුවක් නැති හොඳම පෝස්ට් එකක් තමයි මෙන්න මේ විදියට අපිට AI එකෙන් ක්‍රියේට් කරලා දුන්නේ. ඉතින් මේක ඔයාලට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. මෙන්න මේ විදිහට ක්ලික් කරලා ඉවර වෙලා මෙතනින් ඔයාලට සේව් කියන බටන් එක දෙන්න. ඊට පස්සේ ඔයාලට මේක ඩවුන්ලෝඩ් කරගන්න හැකියාව තියෙනවා. ඉතින් ඔයාලටත් මේ වගේ පෝස්ට් ඕන විදිහකට හදාගන්න පුළුවන්. ඔයාලට මෙතන මේක ක්‍රියේට් කරනකොට මෙන්න මේ ෆොටෝ එක දෙන්න කියලා ඉවර වෙලා අපිට ෆොටෝ එක මෙතනින් අප්ලෝඩ් කරන්න හැකියාවක් තියෙනවා. මෙන්න මේ විදිහට මෙතනින් අපිට ඕන ෆොටෝ එකක් මෙන්න මේ ෆොටෝ එක දාලා දෙන්නයි කියලා අපිට කියන්න පුළුවන් Gemini එකට. මෙන්න මේ විදිහට මම ෆොටෝ එක සිලෙක්ට් කරනවා. මෙන්න මේ ෆොටෝ එක මේකට දාලා දෙන්න කියලා කිව්වොතින් දාලා දෙනවා. මෙන්න මේ ෆොටෝ එක සිංහලෙන්ම ටයිප් කරන්න, නැත්නම් ඔයා ඉංග්‍රීසි වලින් ටයිප් කරන්න. මෙන්න මේ ෆොටෝ එක ඉහත පෝස්ට් එකට ඇඩ් කරන්න කියලා දුන්නාට පස්සේ අපි බලමු කොහොමද මේක ආපහු හදලා දෙන්නේ කියලා.
ඉතින් මේ බලන්න පහලින් මෙන්න මේ විදිහට එනවා. හරියටම අන්න අර කියපු අපිට ඉමේජ් එකක් අවශ්‍ය නම් මෙන්න මේ විදිහට මේක සෙට් කරගන්න පුළුවන්. ඒ ඉමේජ් එක මෙතනට දාලා. දැන් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයාලට පුළුවන් මෙන්න මේක ඔයාලගේ Facebook එකට අප්ලෝඩ් කරන්න. ඉතින් මෙතන මේ Gemini වල තියෙනවා ඔයාලට මේකේ තියෙනවා ලකුණක්. ඒ කියන්නේ watermark එකක් තියෙනවනේ Gemini කියලා. මේ watermark එක කොට අයින් කරගන්න පුළුවන් Play Store එකේ තියෙනවා app. ඒ app එක download කරගෙන ඔයාලට පුළුවන් මේ watermark එක අයින් කරගන්න. හරි. මම හිතනවා මේ වීඩියෝ එකත් වලට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. අනිවාර්යෙන්ම YouTube channel එක subscribe කරලා තියාගෙන තවත් මේ වගේ වටිනා වීඩියෝස් දිනපතා නරඹන්න. එහෙනම් තවත් සුපිරිම වීඩියෝ එකකින් හමු වෙමු.